රැපැල් රැකලා පැල් කවි කියලා අදුරුවොත් කනවා නිදි නැති දෙනෙත අයා ඌවක්වත් නෑ ඌවත් දාලා බලමුද එකේ හොරාවත් පහ වුණා මේ කියන්නේ තාම නෑනේ මුන්ට ඇඹුල කියන නමත කරවද්ද මන්ද අමු කැවිලානේ හැමතිස්සෙම ඉන්නේ හැබැයි මෙදා පාර රිලව් සංගරණය කරන්න ආපු එකේ අස්සන්නට හෙනයක් ගහන්න ගන්න මටම හම්බුනේ රිලව් දෙන්නනේ 120ට වීක් ගන්නකේ මෙදා පාර නම් ලාභයක් තියෙයි හරිම සතුටුයි මට නම් හරිම බඩගිනි හොරද පුළා එන්නේ මොන මගුලකට එනවද දන්නේ නැහැ යන්න ඕන බලන්න මොකෙද්ද බොල මේ බෑග් එකකුත් එල්ලලා නියර දිගේ ඉන්නේ මොන මගුලකට මෙහෙ එනවද දන්නෙත් නැහැ මේ උන්නේ පිටපලාතකින් වගේනේ කොහෙදයි මේ යන්නේ නෑ අංකල් මම මේ පැත්තට දවස් දෙක තුනක් නතර වෙලා පොඩි ආතල්ලයක් අරන් යන්න ආවේ මට මේ පාර ටිකක් වැරදුනා ඕක මොකද්ද මහත්තයා මේ පැත්තේ හැමෝම පාරවල් අහගන්නේ මගෙන් තමයි මං ඉතින් හොඳ නරක ඔක්කොම දන්නවනේ මේ අම්මේ ලොකු දෙයක් ලියද්ද එහෙම හොඳට පැහිලා නේද මේ පැත්තේ ලියද්දද නැත්නම් අර පැත්තේ ලියද්දද අර පැත්තේ ලියද්ද ඒක මගේ ඊතකොට අර පැත්තේ ඒකත් මගේ තමයි පැලත් හොඳට දි รา පත් වෙලා නේද මාමා අර පැලද මේ පැලද අපි මේ පැල ගමුකෝ ඒක මගේ ඊතකොට අරට ඒකත් මගේ තමයි මහත්තයා මේ ඔක්කොම අපේ දාඩිය මාසි තමයි මහත්තයා මේවා හාන්නෙත් හරක් දාලානේ එතකොට අර මාමගේ හරක්ද අර කළු හරකද සුදු හරකද කළු හරක කළු එක මගේ එතකොට සුදු එක ඔව් මගේ තමයි මහත්තයෝ එනම් හරියන්නේ නැහැ මෙතනින් මාරු වෙන්න ඕන මං ගිහිල්ලා එන්න යංකෝ මහත්තයා එන මාමා එහෙනම් මං ගිහිල්ලා එන්න මහත්තයා මොන පැත්තටද යන්නේ මේ පැත්තට යන්නේ මහත්තයා මේ පැත්තට යන්නේ ඔය පැත්තට යන්න එපා හැන්දෑහට තනිය අලියා ඉන්නවා ඈ දැන් මහත්තයා මේ පැත්තට යන්නේ ඇයි මාමා මේ පැත්තේ තනියම ඉන්නවා කියලා නෑ මේ ඔය පැත්තෙන් නම් යන්න එපා ඔය තුන් පැත්තට යන්න ඉන්නවනේ තෝගේ